හායි කොහොමද ඔයාලට? හිතුමනාපෙට බෙහෙත් බින් කලින්ම මරණයට අතවනන්න ඕනේද? හිතුමනාපෙට බෙහෙත් බොන්න එපා. අද ඒ ගැන තමයි කතා කරන්නේ. මම අද කතා කරන්නේ ඔයාලා බෙහෙත් ගද්දී කරන මිස්ටේක් නැත්තම් වැරදි දේවල් ගැන තමයි කතා කරන්නේ. ඔයාලා කරන ලොකුම වැරද්දක් තමයි බෙහෙත් බොද්දී ෆ්‍රීකවෙන්සි එක නැත්තම් බෙහෙත් බොන වාර ගන්න සහ මාත්‍රා ගන්න නැත්තම් අපි කියන ඩෝස් එක වරද්ද ගන්නවා. ගොඩක් කට්ටිය මේ දේ කරගන්න. උදාහරණයක් විදිහට ඔයා අසනීප වෙලා යනවා ડોක්ටර් කෙනෙක් ගාවට බෙහෙත් ගන්න. අපි කියමුකෝ ඔළුවේ කැක්කුමකට යන්න කියලා බෙහෙත් ගන්න. ડોක්ටර් දෙනවා පැනඩෝල් බොන්න කියලා. පැනඩෝල් උදේ 6ට ඔයා බොනවා. ඔයාට පුළුවන් ද ඊළඟට පැනඩෝල් උදේ 10ට බොන්න? බෑ. මොකද ඒකට නිසි වෙලාවක් තියෙනවා. ඒකට කාල පරතරයක් තියෙනවා. ගැප් එකක් තියෙනවා. පැනඩෝල් නම් අනිවාර්යයෙන් පැය 6න් හැර තමයි ගන්න ඕනේ. ඒ වගේ ඔයාලට හිතන වෙලාවට බෙහෙත් බොන්න යන්න එපා. ඊළඟ කරුණ. ඊළඟට විශේෂයෙන්ම පුංචි ළමයිට බෙහෙත් දෙන්න යද්දී එයාලගේ ඩෝස් එක නැත්තම් මාත්‍රාව තීරණය වෙන්නේ ඒගොල්ලෝගේ බරත් එක්ක. ඒකට ડોක්ටර් කෙනෙක් බලලා තීරණය කරලා බෙහෙත් දෙන්න ඕනේ. ඒක ඔයාලට තීරණය කරන්න බෑ. ඊළඟට බෙහෙත් මිස් කරගන්න එපා. ඒ කියන්නේ ප්‍රෙෂර් බෙහෙත්, සීනි බෙහෙත්, ඒ වගේම ඔයාලගේ තියෙන වෙනත් බෙහෙත් ඒව ඔක්කොම මික්ස් කරගන්න යන්න එපා. එකම තැන තියන්නත් එපා. එකම භාජනයේ දාලා තියන්නත් එපා. ඒ බෙහෙත් වෙන වෙනම දාලා ලේබල් කරලා තියන්න. අනිත් එක තමයි ගොඩක් අය ඇන්ටිබයොටික්ස් ඉල්ලනවා ෆාමසි වලට ගිහිල්ලා. මේ දේ හරිද? නෑ, මේක වැරදි දෙයක්. උණ කැස්ස වගේ රෝග වලට ඇන්ටිබයොටික් ගන්නවා. ඒ දේ කරන්න එපා. ඒක වැරදි දෙයක්. ඊළඟට ගොඩක් අය උණ හැදුනාම පේන් කිලර්ස් ගන්නවා නැත්නම් වේදනානාශක ගන්නවා. ඔයාට තියෙන්නේ වෛරස් උණක් නම් ඒක ප්‍රශ්නයක් නෑ. පැරසිටමෝල් වගේ ගත්තට ප්‍රශ්නයක් නෑ. ඒත් බැරි වෙලාව ඩෙන්ගු උණ තියෙනවා නම් මේ වේදනානාශක නැත්නම් පේන් කිලර්ස් ගත්තොත් ඔයා මැරෙන්න උනත් ඉඩ තියෙනවා. සරලව කියනවා නම් Taman නොදන්න බෙහෙත් එකක් නොදන්න දෙයකට බොන්න යන්න එපා. ඒකින් ඔයාගේ ජීවිතේට උනත් හානි වෙන්න පුළුවන්. අනිත් එක ඔයාලට බෙහෙත් ඇලර්ජික් තියෙනවා නම් කවදාවත් ෂුවර් නැතුව බෙහෙත් බොන්න යන්න එපා. හේතුව තමයි ගොඩක් අය බෙහෙත් කියන්නේ හැඩයෙන් සහ පාටින්. රතු පාට පෙත්ත, නිල් පාට පෙත්ත, මහත් ලොකු පෙත්ත ඒ වගේ. හැබැයි ඔය එකම පෙත්ත විවිධ හැඩයෙන් සහ විවිධ පාටවලින් එන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඒකේ බ්‍රෑන්ඩ් එක වෙනස් වෙනවා. ඒ නිසා බෙහෙත් ඇලර්ජික් තියෙනවා නම් වෛද්‍යවරයෙකුගේ අනුදැනුමක් ඇතුව බෙහෙත් ලබා ගන්න. අනිත් එක බෙහෙත් ෆාමසි එකෙන් ගන්නවා නම් අනිවාර්යෙන් ලයිසන් එකක් තියෙන ෆාමසි එකෙන් ගන්න. මොකද බොහෝ ෆාමසි වල ලයිසන් නැහැ. මොකද වගකීමෙන් බෙහෙත් ලබා ගන්න ඕනේ. තව දෙයක් බෙහෙත් තරම් නාස්ති වෙයි කියලා ගොඩක් කල් තියාගෙන බොන්න යන්න එපා. ගොඩක් කට්ටිය කරන වැරදි දෙයක් තමයි ඒක. ඒ බෙහෙත් වල කල්ලිකුත් වීමේ දිනේ බලලා නැත්නම් එක්ස්පයරි ඩේට් බලලා අයින් කරලා දාන්න. අනිත් එක බෙහෙත් බොද්දී කෑමට පසු සහ කෑමට පෙර කොච්චර පැය ගානකින් පස්සේද බෙහෙත් ගන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ හිතුමනාපෙට බෙහෙත් බොන්න යන්න එපා. මොකද ඒකේ අහිතකර බලපෑම ඉන්නේ ඔයාටමයි. කරුණාකරලා ඒ ගැන සැලකිලිමත් වෙන්න. Thank you very much.